මොනවද මේ ළමයා ඉන්න තැන කියන්නේ? පුතේ වාරයට යන්න. මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. තවත් මට මේක කරන්න බෑ. හරියට කෑමක් බීමක් නැහැ. ඇඳුමක් ගන්න නැහැ. මට අඩුම තරමේ පේෂල් එකක්වත් කරගන්න නැහැ. මාස ගානකින් තමුසෙ ගෙවල් කුලී දීලත් නැහැ. මට තවත් නම් තමුසෙත් එක්ක ජීවත් වෙන්න බෑ ඕයි. මට මේක මහා හිසරදයක්. එකපාරට මොකද්ද සාලි මේ උනේ වාට? එකපාර නෙවෙයි. මම කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ ටික. මේ අත්වල කරගැට දානකම් ඔයයි ළමයා වෙනුවෙන් මං කරන්න පුළුවන් හැමදේම කරනවා සාලි. ඔයා ඔහොම කියන්න එපා. පොඩ්ඩක් ඉවසන් ඉන්න. මම තීරණයක් ගත්ත සුපුන්. මට ඩිවෝස් වෙන්න ඕනේ. මොකක්? ඔයාට මටයි මේ කිරිසප්පයට එහෙම කරන්න පුළුවන්ද? ඔය දරුවා බලාගන්න. මේක මගේ අවසාන තීරණේ. සෝරි. මම හීනකින්වත් හිතුවේ නෑ සාලි. ඔයා අපි දෙන්නට මෙහෙම කරයි කියලා. මං කවදාවත් ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ සාලි. ඔයාට පුළුවන් ද සාලි කෙවල් කුලිය ගෙවාගෙන තනියම ජීවත් වෙන්න? මම මේක කොහොම හරි බලාගන්න. ඔයා ඔයාගේ පාඩුවේ යන්නකෝ. මම ඉක්මනටම ඔයාට ඩිවෝස් එක ලැබෙන්න සලස්වන්න. අම්මා අපිත් එක්ක යන්නේ නැද්ද? ඔයා තාත්තත් එක්ක යන්න පුතේ. සාලි අපි එහෙනම් ගිහිල්ලා එන්න. යම් පුතේ. ඔයා පරිස්සම් දෙන්න. ඔන්න ඉතින් අපි දෙන්නට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා ඔයා වෙන්න ඇති නේ තාත්තේ. මගේ පුතා එහෙම කියන්නේ? අම්මා නැතුව කොච්චර හොඳට මාව බලා ගන්නවත් තාත්තා. මගේ පුතා ගාව තාත්තේ හැමදාම ඉන්නවා. තාත්තේ යන්න අම්මා. සාලි? සාලි ඔයා මේ බඩකුත් උස්සගෙන පුතේ අම්මා ගාවට ටිකක් එන්න. මට ආයිත් අම්මා ගාවට එන්න ඕනේ නැහැ. මං තාත්තත් එක්ක සතුටින් ඉන්නේ. මට ආරංචි වුණා සාලි. ඔයා ගෙවල් අයිතිකාරයව කසාද බැන්ද කියලා. ඒත් මේ මහරෑ තනියම බඩකුත් වෙලා මේ මොකද පාරේ කරන්නේ? එයා මට බොරුවක් කරේ සුපුන්. මම අද බඩකුත් එක්ක තනි වෙලා. මම සල්ලි පස්සේ ගියාට මට තේරුණා එතන සතුටක් නෑ කියලා. ඒක තේරෙනකොට වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි සුපුන්. මට සමා වෙන්න. සාලි ඔයාට ඔය වෙච්ච දෙයට මට හරිම දුකයි. ඒත් මගේ දරුවගේ තුන් හිතකවත් හිතේ ඔයා කෙරෙහි කිසිම කහටක් නෑ සාලි. ඒත් සුපුන් ඔයා සෑහෙන්න වෙනස් වෙලා. මේ කාර් එක ඔයාගේද? ඔව් මේ වාහනේ මගේ. වාහනේ විතරක් නෙමෙයි මමයි පුතයි ලොකු ගෙදරකුත් හදුවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි සුපුන්. අපි ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි සාලි. මට ඒක තේරෙනවා සුපුන්. ඒත් ඔයා වාහනයක් අරන් ගෙවල් හදලා මෙච්චර ඉක්මනට දිනුනේ කොහොමද?